එදා ආර්ථිකයන් හැසිරෙව්වේ එදා ආර්ථිකයන් ගමන් කරේ නිෂ්පාදනය මත පදනම් වෙලා. ආර්ථිකයන් වල අපි කියන්නේ මිනුමක් විදිහට පාවිච්චි කරන නිෂ්පාදනය. නමුත් අද අපි කතා කරන්නේ පරිභෝජනය. අද ආර්ථික සංවර්ධනය කියන මාතෘකාවේදී ප්‍රධාන කොටසක් තමයි පරිභෝජනය. එහෙම නැත්නම් අපේ ජීවන තත්ත්වය. මෙන්න මෙතනදී තමයි ওই ගැටණිය ඇති වෙන්නේ. දැන් ඔබ කිව්ව කාරණාවත් එක්ක මම එකඟයි. මොකද හේතුව මේ ආනයනත් එක්ක ඒ වාහන ආනයන කිරීමත් එක්ක ආර්ථිකය යම් ප්‍රමාණයකට ප්‍රසාරණය වීමක් සිදු වෙනවා. ව්‍යාපාර දිනුවක් වෙලා ව්‍යාපාර ක්‍රියාකාරකම් වැඩි වෙලා මේ වාහන සම්බන්ධයෙන් ආර්ථිකය ප්‍රසාරණය කරනවා. ඔව් නිෂ්පාදනයේ පැත්තෙනුත් ඒක. අනිත් පැත්තෙන් ගත්තාම මේ පරිභෝජනය කියන කාරණාව. මේක හුඟක් වැදගත් ආර්ථිකයට. අද අපි ඉන්නේ මේ වගේ පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයක. මම හැබැයි කියන්නේ මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද තියෙන ප්‍රශ්නේ අපි මේ කරන පරිභෝජනය අපිට ගැළපෙනවද? සහ මෙහි ප්‍රතිවිපාක මොනවද? මම කියන්නේ නැහැ. යම් කිසි පුද්ගලයෙක් ඉහළ මට්ටමේ පරිභෝජනයක් කරා අපි කියමුකෝ සුඛෝපභෝගී වාහනයකට යනවා කියන එකට අපි කවුරුත් ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇවිල්ලා ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකමය වශයෙන් ගත්තාම. මේ අපි කරන වියදම කොහෙටද යන්නේ? මේ ප්‍රතිලාභ ඇත්තටම ලැබෙන්නේ කාටද කියන එක. ඉතින් අන්න ඔතනදී තමයි අපි තීරුම් ගන්න ඕනේ අපි වියදම් සහ පරිභෝජනය කියන එකට අපි යනකොට මේක කළමනාකරණය කිරීම කොච්චර දුරට වැදගත්ද කියන එක. මේක පැති දෙකක් තියෙනවා. මේක තනි පුද්ගලයෙක් පැත්තෙනුත් කතා කරන්න පුළුවන් ආර්ථික පැත්ත. නමුත් අපේ අද්දක මාතෘකාව මම හිතන්නේ උගත් දුරට අපි සාර්වාර්ථිකයේ පැත්තෙන් යන හින්දා අපි මේ පැත්තට යමු වෙමු. ඉතින් ඒකින්ද අද මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට මිනිස්සුන්ගේ අද ආර්ථිකය කියන එක අපි සමහර ලාවට අපේ ජීවන රටාව කියන එක එහෙම නැත්නම් අපේ සමාජ අපේ තත්වය කියන එක ජීවන තත්වය කියන එක අපි මයින් අර කියන පරිභෝජනයෙන්. එතකොට අපි මේක සීමා කරලා අර ආර්ථික සංවර්ධනය කියන එකට මොකද්ද වෙන්නේ? මෙතන මේ වගේ ප්‍රශ්නයක් ගැටුමක් තියෙනවා. මෙන්න මේ නිසා තමයි අපි මේක හරියට කළමනාකරණය කරගන්න ඕනේ ආර්ථිකයක් වශයෙන්.